හරි පුතේ එහෙනම් අපි පටන් ගමු අද දවසේ වැඩේ. ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ අද කරන්නේ කාටද මේ සෙෂන් එක කියලා. අපි අද කරන්නේ 2028 ලෙවල් යන්න ඉන්න සෙට් එකට. ඒ කියන්නේ දැන් O level කරලා රිසල්ට්ස් එනකම් බලාගෙන ඉන්න අපේ කට්ටියට තමයි මේ අද වැඩේ යන්නේ. ඊට අමතරව 2027 දැන් ලියන්න ඉන්න අයට එහෙම නැත්නම් 2026 අගෝස්තු මේ අවුරුද්දේ ලියන්න ඉන්න අයට ගන්න දේවල් අද මේකේ තියෙනවා. ඒ හින්දා යාලත් ඉන්න වැදගත් ඒ දේවල් ඩිග්‍රීස් ගැන කතා කරනවා, ජොබ්ස් ගැන මේ දේවල් කතා කරනවා නේ යාලටත් ඒවා වැදගත් වෙනවා. ඊට අමතරව ICT ෆීල්ඩ් එක ගැන ඉන්ට්‍රස්ට් කට්ටියට ඉන්න පුළුවන්. ලෝකෙ මොකද්ද මේ ICT වලින් දැන් වෙන්නේ කියන දේවල් වගේ ඕවා කතා කරනවා. ඒ හින්දා යාලටත් ඉඳලා දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හැමෝම ඉන්න මොකද මේ තාක්ෂණික යුගයක් මේක හැමෝටම ගන්න දේවල් තියෙනවා කියලා තමයි මම මේ කිව්වේ. හරි. ඕන කෙනෙක් ඉන්න අපි වැඩේ කරගෙන යන් ඉස්සරහට. හරි. එතකොට බලමු අද මොනවද අපි ඉස්සෙල්ලම මේ කතා කරන්නේ අද දවස තුල කියලා. අද අපි කතා කරනවා A level ICT subject එක කරන්න ඕනේ ඇයි? සහ මේ සිලබස් එක ඒ පාඩම් ටික පොඩ්ඩක් බලනවා. පොඩ්ඩක් මොනවද මේ පාඩම් ටික මෙහෙම තියෙනවා. අන්න ඒ ටික බලනවා මේක කරන්න ඕනේ ඇයි කියලා බලනවා. පොඩ්ඩක් ඒ පොඩි දෙයක් ඒක. ඒ ටික කතා කරලා දානවා ඊට පස්සේ ඩිග්‍රීස් ගැනට. ඩිග්‍රීස් වලට යනවා අපි. ඩිග්‍රීස් කිව්වම ගවර්න්මන්ට් ඒවා තියෙනවා ප්‍රයිවට් ඒවා තියෙනවා ඔය මේ දේවල් ටික කතා කරනවා ඩිග්‍රී එකක් තෝරගන්නේ කොහොමද මේ මේ ඩිග්‍රී එක කරනවා නම් ඒ ලෙවල් වලට කරන්න ඕනේ සබ්ජෙක්ට්ස් මොනවද ඒවා හොයාගන්නේ කොහොමද ඔය දේවල් ටික කතා කරනවා හරි ඊට පස්සේ අදාළ දේවල් එතෙන්දී තව ඇඩ් වෙනවා දේවල් ටික ඩිග්‍රීස් ගැන ඊට පස්සේ ජොබ්ස් මේ ICT රිලේටඩ් හෝ ඒ ලෙවල් වලට ICT කරාම ඔයාලට ජොබ් එකකට යද්දී වෙන වාසිය සහ මෙතන AI ගැනත් අපි කතා කරනවා AI වලින් ජොබ් වලට මොකක් වෙයිද AI සම්බන්ධ ජොබ් මොනවද ඔය වගේ දේවල් කතා කරනවාද දවස් තුල ඊට පස්සේ මොනවද ඊට පස්සේ හැකින් කියලා දෙයක් ගැන මේ පෝස්ට් එකක් දැම්මම මම මෙහෙම දෙයක් කරනවා වෙබ් හැකින් එකක් කරනවා අවුරුදු දෙක ඇතුලේ ඒ ලෙවල් 2028 කරන අයට අන්න ඒක ගැන කතා කරනවා වෙබ් හැකින් ඊට අමතරව මේ ඔය ඒ ලෙවල් කරන අවුරුදු දෙක ඇතුලේ පොකට් මනි හොයාගන්නේ කොහොමද කියලා දෙයක් කතා කරනවා කියවනේ අන්න ඒත් මේකම තමයි. මෙන්න මේ හැකින් එකම තමයි ඒත්. වෙබ් හැකින් කරලා තමයි අපි එහෙම හොයන්නේ. වෙබ් හැකින් කරන්නේ කොහොමද? හම්බෙන්නේ සල්ලි හම්බෙන්නේ කොහොමද? මේ දේවල් එතන කතා කරනවා. හරි. එතකොට අද දවසේ කතාව ඔහොම තමයි. ඉස්සෙල්ලම යන් A level ICT වලට. ඇයි අපි A level වලට ICT කරන්න ඕනේ? A level වලට ICT කරන්න ඕනේ. ඇයි? මෙහෙමයි දැන් ඔන්න ටවුන් එකට යනවා අපි. ගියා. මෙහෙම බලනවා ඔය බලන පැත්ත මොනවද තියෙන්නේ බැංක්ස් තියෙනවා සුපර් මාකට්ස් තියෙනවා තව එක හොස්පිටල්ස් තියෙනවා ක්ලාසස් තියෙනවා එක දේවල් තියෙනවා එතකොට පොඩි කඩවල් ඇරුණාම ICT වැටිලා නැති දෙයක් හොයාගන්න හරි අමාරුයි හැම ෆීල්ඩ් එකකටම වගේ ICT වැටලා තියෙන්නේ දැන් උදාහරණයකට ගත්තාම බැංක් එකට යමුකෝ අපි ඔන්න බැංකුවට ගියා මොනවද තියෙන්නේ බැංකුවේ ICT නෑ ICT නෙමෙයි බැංකුවේ තියෙන්නේ සල්ලි එතකොට අන්න ඒවා මැනේජ් කරන්න සිස්ටම් එකක් දාලා තියෙනවා. සිස්ටම් එක දාලා තියෙන ICT. හරිද? එහා පැත්තේ තියෙනවා ATM එක. CDM එකක් තියෙනවා. ඔය හැමදේම ICT. සුපර් මාකට් එකට යනවා ඊළඟට. ගියා. බඩු ටික ගත්තා. අතින් බිල ලියලා දෙන්නේ දැන්. බිල ලියලා කැල්ලකින් එකතු කරලා දෙනවද? නෑ. බඩු දැන් 10ක් ගත්ත කිමු ගත්තා. එකින් එක ලිය දෙනවා සුපර් මාකට් එකක් නැහැ. ගත්තා ටින් 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 ගාලා ස්කෑන් කරා. බිල් එක ආවා මෙන්න ගාන කියලා දුන්නා. ICT වැටලා බිස්නස් වලට. අතන බැංකින් වලට. එතකොට එඩියුකේෂන් වලට දැන් මේ අපි ක්ලාස් කරන්නේ Zoom එකෙන්. ඔන්න ICT වලට එඩියුකේෂන් වලට. හොස්පිටල්ස් වල වෙබ්සයිට්ස් තියෙනවා. ඊට පස්සේ බුකින්ස් දාගෙන මේ යන්න පුළුවන් ප්‍රයිවට් ඒ වගේ මං කියන්නේ. ගවර්න්මන්ට් ඒ වගේ දැන් වැටිගෙන යනවා පොඩි සිස්ටම්ස් ටිකක්. ID එකක් කියන මේ එකක් එහෙම දෙන සීන් එකක් යනවා දැන්.
හොඳයි ගවර්න්මන්ට් එකවත් දියුණු වෙලා යනවා ICT නිසා. ඔහොම බලනකොට ICT නැති එකක් නැති තරම් සහ නැති ඒවට වැටෙනවා ICT. මොකද කාර්යක්ෂමයි පිළිවෙලයි වැඩ ටික වැරදි වෙනවා අඩුයි මේවා දැම්මාම. ඔන්න ඔහොම බලනකොට මුළු ලෝකෙම ICT වෙනවනේ. ICT වැටෙනවනේ මුළු ලෝකෙ හැම එකටම. එතකොට ඔයා ICT ඉගෙන ගත්තා කියන්නේ ලෝකෙ මොන මගුලකට යන්න ගියත් යන්න පුළුවන් ICT දන්නවනම්. හරිද? මේ ෂොප් එක දැන් මේ ඩිපාර්ට්මන්ට්ස් වෙනම තියෙනවා ICT. දැන් සීතා එක, සිංහ එක, අබාන්ස් එක, මේ සොෆ්ට්වෙර් ඒවා ගත්තත් ඒවා වෙනම මේකක් තියෙනවා. මොකද්ද? ICT ඩිපාර්ට්මන්ට් එකක්ම තියෙනවා. බිස්නස් වලට වැටලා තියෙනවා හොඳට ICT. හරි. එතකොට ICT ඉගෙන ගන්න ඕනේ මොකද? ලෝකෙ ඉස්සරහට තාක්ෂණික යුගයක්. හරි නේද? හරි. කොහොම තමයි ඒ ලෙවල් වලට ICT කරන්නේ ඇයි කියන එක ඊට පස්සේ බලමු. සිලබස් එක පොඩ්ඩක් බලමු ICT වල. මේ තියෙන්නේ ICT සිලබස් එක A level. පාඩම් කීයක් තියෙන්නේ? පාඩම් තියෙන්නේ 13යි. පළවෙනි 7 12 වසරේදී මෙන්න මේ 7 12 වසරේ 7 ඊට පස්සේ යට ටික 13. ඔච්චරයි පාඩම් තියෙන්නේ. සිලබස් එකේ ඔච්චරයි තියෙන්නේ. එතකොට මේ අපි පාඩම් ගැන නම් අද කතා කරන්නේ නැහැ වැඩි. මේ ඔච්චරයි මේ නිකන් සිලබස් එකේ පෙන්නුවා විතරයි මම. මෙන්න මේ 9 වෙනි පාඩම 10 වෙනි පාඩම සහ නෙට්වර්කින් මේ 6 වෙනි පාඩම වගේ දේවල් නම් පොඩ්ඩක් ඉස්සරහදී ටච් කරලා වගේ යන සීන් ටිකක් තියෙනවා. ඒවා එතනදී බලමු. එතකොට ඔච්චරයි. ඉතින් මේ ඔයාලට මේක මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පාඩම් ටික පස්සේ බලා ගන්න ඕන. එහෙම නැත්නම් සිලබස් එක Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. හරිනේ? හරි. කොහොම තමයි A level සිලබස් එක. එතකොට පාඩම් 13යි. එච්චරයි. ඊට පස්සේ අපි බලමු ඩිග්‍රීස් ගැන. ඩිග්‍රීස් ගැන මොනවද මේ ඩිග්‍රීස් තියෙන්නේ A level වලට ICT කරාම අපිට කරන්න පුළුවන් ඩිග්‍රීස් මොනවද කියලා බලන්න මම මෙහෙම කියනවට වැඩිය හොඳයි මේ ඒකත් මම මෙහෙම ෂෙයා කරලාම පෙන්නන්නම් ඔයාලට. මෙන්න මෙතන තියෙනවා ඩිග්‍රීස් ඔක්කොම ටික. හරිද? මේකට තමයි කියන්නේ කැම්පස් බුක් එක කියලා. ඔයාලට Google එකට ගිහිල්ලා සර්ච් කරන්න 2026 කැම්පස් බුක් කියලා. හරිද? එතකොට UGC එකෙන් දාපු මෙන්න මේ බුක් එක එනවා. ඕකේ තියෙනවා මේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ගිහිල්ලා කරන්න පුළුවන් ඩිග්‍රීස් ටික ඔක්කොම මේකේ තියෙනවා. එතකොට මේ ඩිග්‍රී එක කරනවා නම් ඔයා A level එකට කරන්න ඕනේ සබ්ජෙක්ට් එක මොකක්ද කියන එකේ ඉඳන් හැම එකම තියෙනවා මේකේ. හරිද? හ්ම්. හරි. ඊළඟට ICT ඩිග්‍රීස් ටික ICT රිලේටඩ් ඩිග්‍රීස් ටික මම මෙහෙම පෙන්නන්නම් ඔයාලට. මම මෙතන මේ ඩිග්‍රී හැම එකම එකින් එක මේ පෙන්වන්න යන්නේ නැහැ මොනවද මේ වගේ ඇතුලේ තියෙන්නේ මේවා කරාම මම වෙන ජොබ් එක මොකක්ද වගේ දේවල් පෙන්වන්න යන්නේ නැහැ මම. ඔයා කරන්න මේක දැන් ගත්තා මෙන්න මේ ආර්ට්ස් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ඩිග්‍රී එක ගත්තා. ගියා chat GPT එකට දැම්මා මම මෙන්න මේ ඩිග්‍රී එක කරන්න හිතාගෙන ඉන්නේ A level ඉවරලා. එතකොට ඒකේ මොනවද මට උගන්වන්න දේවල් ඩිග්‍රී එකෙන් පස්සේ මම 2027 තමා A level ලියන්න කියලා දාන්න. මම මේ ලියනවා. එතකොට මට ඒකෙන් හම්බෙන මේ ඉගෙන ගන්න හම්බෙන දේවල් මොනවද? ඩිග්‍රී එක ඉවර වුණාට පස්සේ මට හම්බෙන ජොබ් එක මොකද්ද? මම 2027 ලියලා දැන් අවුරුදු 3-4ක් මේකත් කරලා එතකොට අවුරුදු 6-7ක් ගිහිල්ලා එතකොට මම මේ ඩිග්‍රී එක කරලා වැඩක් තියෙයිද? ඒ කියන්නේ ඩිග්‍රී එකට එතකොට ඒ කාලේදී ජොබ් එකක් තියෙයිද? දැන් ඇති ඒ කාලේ තියෙයිද වගේ ප්‍රශ්න ටිකකුත් අහන්න. හොඳ උත්තරයක් හම්බෙයි. තව AI එකකින් අහන්න. Google කරලත් බලන්න. දන්න කවුරු ඉන්නවනම් එහෙම අහන්න. එහෙම ඕනේ නැහැ මේ තනියෙන් දේවල් හොයාගන්න පුළුවන් ඔයාලට. හරිද? අන්න ඒ විදිහට තමයි ඔයා කරන ඩිග්‍රී එක මොකක්ද කියලා හොයාගන්නේ හරි විදිහට. අනිවාර්යෙන්ම දාන්න අරක මොකක්ද? මම 27 A level ලියන්නේ ඩිග්‍රී එක අවුරුදු කීයද? ඒ අවුරුදු කීපයයි මම A level ලියන අවුරුදු දෙකක් ගියාට පස්සේ එතන අවුරුදු 7ක් කියමු. ඒ අවුරුදු 7 ගියාට පස්සේ මෙන්න මේ ඩිග්‍රී එකට මට ජොබ් එකක් තියෙයිද කියලා අහන්න. අනිවාර්යෙන්ම හරි.
මේකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන තියාගන්න ඕන නම් හැබැයි ඕනෙත් නෑ ඉතින් මේ කැම්පස් බුකින් ගන්න පුළුවන් ওই ටිකත් මෙතන ඔක්කොම ඇති මං හිතන්නේ මට මිස් වුණේවත් තියෙනවද දන්නේ නෑ මං කිහිපයක් ගත්තොත් මේ ICT degrees බුක් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඒ ටිකත් එතකොට ඔන්න ඔහමයි ICT degrees ටික ඊළඟට ගවර්මන්ට් යුනිවර්සිටි එකකට යන්නේ නැත්නම් කොහොමද මේ ප්‍රයිවට් යුනිවර්සිටි වලට යන්නේ ඒ කතන්දරේ මොකද්ද ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යනවා නම් ඔයා බලන්න ඕනේ දේ තමයි යුනිවර්සිටි එක මොකද්ද කියලා බලන්න හොඳයිද මේ කියලා ඒ දේවල් ටික බලන්න ඕනේ ඊට පස්සේ බලන්න ඕනේ වැදගත්ම දේ තමයි ඩිග්‍රී එකේ කන්ටෙන්ට් එක ඩිග්‍රී කරන්න කලින් ඔයා ඉල්ලගන්න කන්ටෙන්ට් එක මොනවද මේකෙන් මට උගන්වන්නේ කියලා බලන්න ඉස්සෙල්ලම හරිද නැත්තම් මේ කරලා තේරුමක් නැහැ නිකන් BMICH එකේ ලොකුවට මේකක් තියලා 5000ක් කරන් උත්සවයක් තියලා රෝල් කරලා දෙනවා අරක ගෙනල්ලා මේ මෙහෙම දෙනවා අතට ඒක ගෙනල්ලා තියලා වැඳ වැඳ ඉන්න තමයි වෙන්නේ ජොබ් එකක් නැතුව නිකන් ඔය ඩිග්‍රියක් කරොත් හොයන්න බලන්න නැතුව ඒ හින්දා අනිවාර්යෙන් කරන්න කලින් හොයන්න ඩිග්‍රී එක ගැන හරිනේ කන්ටෙන්ට් එක ඉල්ලගන්න ඔයා හොයා මේ කියන්නේ දැන් ඔයාලට දේවල් තනියෙන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ICT කරන්න බලාගෙන ඉන්නවා නම් නැත්නම් ඉගෙන ගන්න Google කරන්න ඉගෙන ගන්න. ChatGPT එකෙන් ප්‍රශ්නයක් අහන්න ඉගෙන ගන්න. ඔයාලට තියෙන ප්‍රශ්න කතා කරන්න යත් එක්ක. තව AI තියෙනවා මම ChatGPT කියලා කියන්නේ ගොඩක් අය දන්නේ ඒක නිසා. හරි. සහ ෆ්‍රී හම්බෙන හොඳ එකක් ඒක. පේඩ් කරලා මේ ගන්න පුළුවන් අනිත් ඒවා පේ කරලා ගන්න පුළුවන්. මේ ෆ්‍රී දෙන හොඳ එකක් අරක ChatGPT එකයි කිව්වේ. එහෙමයි එතකොට. ප්‍රයිවට් එකට යනවා නම් ආයෙකෙදිත් අර ප්‍රශ්න ටික එහෙම අහන්න මේ මේක මම කරනවා අවුලක් නැද්ද කරාට උඹ මොකද හිතන්නේ ඒ වගේ ප්‍රශ්න ටිකක් අහන්න ඩිග්‍රී කිවරද්දි 2033 34 වගේ වෙනවා එතකොට මේක කරලා ජොබ් එක තියෙයිද ඒවත් අහන්න ඕනේ අනිවාර්යෙන් ඒක අනිවාර්යෙන් අහන්න ඕනේ මොකද දැන් මේක වේගෙන් දියුණු වෙන ලෝකයක් ජොබ්ස් වලට කෙලවීමේ සම්භාවිතාවයක් තියෙනවා කෙලවෙනවා කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි මම ඒක කියන්නම් ඉස්සරහදී ජොබ් වලට මොකද වෙන්නේ කියන තැනදී අපි ඒක කතා කරමු හරි එතකොට ඔන්නෝමයි ඩිග්‍රීස් කතන්දරේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට මේ WhatsApp එකට දාන්න මොකද 076යි 122යි 38යි 68 මේකට දාන්න මේ 8 නැතිනම් මොකද මේ Zoom එකට දැම්මොත් මට ප්‍රශ්න මිස් වෙන්න පුළුවන් මේක ඇතුලේ ඔක්කොම උත්තර දෙන්න බෑනේ. ඔය WhatsApp එකට දාලා තිබ්බම මට පස්සේ හරි උත්තරයක් ටයිප් කරලා හරි දාන්න පුළුවන්. මේකට දාන්න මම උත්තර දෙනවා ප්‍රශ්නේ මොනවා හරි තියෙනවා නම්. ඩිග්‍රීස් කතන්දරේ ඔන්න ඔහමයි එතකොට. ඊළඟට අපි යමු ජොබ්ස් පැත්තට යන්නේද ඔහම. ගොඩාක් ඕවා ගැන කතා කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ පොඩ්ඩක් උඩින් කියලා දුන්නාට පස්සේ ඔයාලට ඒක හොයාගෙන කරන්න පුළුවන් වෙන්න ඕනේ. ICT කරන කෙනෙක් විදියට පොඩ්ඩක් මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා කිව්ව ගම එහෙමද කියලා Google කරලා අරගෙන දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ස්කිල් එක හැදෙනවා අනිවාර්යෙන් දැන් අපි අර හැකින් වගේ කියන්නේ මරු එකෙන් හැදෙනවා ලෙසට මේවා. හරිද? හරි ඊට පස්සේ අපි ජොබ් පැත්තට යමු. ජොබ්ස් ගැන ජොබ්ස් ටික පස්සේ බලමු එතකන් මේ කතා කරලා ඉස්සෙල්ලා ජොබ් මොනවද බලන්න කලින්. හරි. ජොබ්ස් පැත්තට යනකොට AI නිසා ජොබ්ස් නැති වෙනවා කියලා කතන්දරයක් තියෙනවා. ඔයාලා අහලා ඇති ඇහිලා ඇති. හරිද? ඒක මෙහෙමයි වෙන්නේ. සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් කියලා ගමුකෝ අපි. ඔන්න දැන් සොෆ්ට්වෙයාර් ඉංජිනේර ඉන්නවා ඉස්සර කෙනෙක්. එයා මොකද කරන්නේ කෝඩ් එකක් අතින් ලියනවා. එහෙම කරලා සුපිරි සොෆ්ට්වෙයාර් එකක් ගහලා දානවා. දැන් මොකද වෙන්නේ? AI වලින් සොෆ්ට්වෙයාර් එක ලියනවද? නෑ. සොෆ්ට්වෙයාර් ඉංජිනේරම තමයි AI ටූල් එකක් විදිහට අරගෙන කරන්නේ. එතකොට මොකද වෙන්නේ? සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා ඕනි ප්‍රමාණය අඩු වෙනවා. මොකද අර ගොඩාක් දාගෙන කරන එක ස්පීඩ් කරනවා AI. සොෆ්ට්වෙයාර් ඉංජිනේර චෙක් කරනවා මූ මෙහෙම කරපන් කියලා කෝඩ් එක ගහපන් කිව්වා ඌ ටූල් එකෙන් හදලා දෙනවා ලස්සන. හරිද? පිළිවෙලකට ලස්සන ටූල් එක යූස් කරලා වැඩේ වෙනවා. එතකොට ටැලන්ටඩ් සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා ඉතුරු වෙනවා. මම මේ උදාහරණයක් ගන්න සොෆ්ට්වෙයාර් ඉංජිනේර කියන එක හැම එකටම මෙහෙම තමයි. හරි? එතකොට පුතේ ටැලන්ට් තියෙන සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා ඉතුරු වෙනවා. ඒ කියන්නේ මොලේ හොඳට තියෙන මොලේ තියෙනවා කිව්වේ මේ thinking pattern එක වෙනස් අනිත් උන්ට වඩා වෙනස්
දෙයක් අලුතෙන් දේවල් හිතන කට්ටිය ඉතුරු වෙනවා software engineersලා. ඉදිරියේදී එහෙම තමයි වෙන්නේ. අනිත් එක තමයි ඔය jobs නැති වෙන කතන්දරේ AI හින්දාම නෙමෙයි වෙන්නේ. දැන් අවුරුද්දකට කී දෙනෙක් එළියට දානවද බං මේ යුනිවර්සිටිස් වලින් software engineersලා government ඒවායි මේ private ඒවායි හැම එකෙම 10 ගණක් එළියට එනවනේ. එතකොට ඕනේ මාකට් එක හැදිලා තියෙන ඉල්ලුමට සැපයුම ඇවිල්ලා තියෙන්නේ. හරිද? තව දාද්දි උන්න ජොබ් ඉතින් කොහෙන් දෙන්නද ඔච්චර මේ ඕනේ ගාන ඇවිල්ලානේ තියෙන්නේ. ඒකට software engineer කරලා තේරුම් නැහැ කියලාද මේ කියන්නේ? නෑ. ඔයාට ඒකට ආසාව තියෙනවා නම් අලුත් අදහස් තියෙනවා නම් කරපන් උඹ ඒක. කරලා මේ ගේමක් ගහන්න පුළුවන් ඒක තමයි හරියන මේක එහෙනම් ඔයාට. හරිද? සුපිරි තැනකට ආවා කියන්නේ අර කට්ටියට වඩා ඉගෙන ඉන්න කට්ටියට වඩා ටැලන්ටඩ් නම් ඔයා ජොබ් එක ඔයාට තියෙනවා. AI වලින් කේස් එකක් එන්නේ නැහැ. එතකොට ඔයාට ටැලන්ට් එක තියෙනවා නම් AI ටූල් එකක් විතරයි තනියෙන් උට වැඩ කරන්න බෑ තාම. හරිද? තනියම කරන්න බෑ වැඩක්. පිළිවෙල කරන්න බෑ කියලා ගන්න මේ කියලා ගන්න මොකද්ද මේ අර ආටිකල් ලියන කම්පැනි එකක් මම දැක්කා. එහෙන බොරු දාලා තිබ්බ ඊට පස්සේ ඔක්කොම ඩිලීට් කරලා ආයෙ මිනිස්සු ධම්ම ලිව්ව කම්පැනි එක. මට නම මතක් වෙන්නේ නැහැ දැන්. මොකක් හරි මේ ওই නිවුස් එකම දාන කම්පැනි එකක්. තනියෙන් වැඩක් කරගන්න බෑ තාම. AIට. මිනිස්සු ඕනේ ටැලන්ට් තියෙන මිනිස්සු ඉතුරු වෙනවා නිකන් ඔහෙම මේ උඩින් පල්ලෙන් ගහලා අසයින්මන්ට්ස් මේ වෙන කාට හරි කියලා කරවගෙන එහෙම යන කට්ටිය ඉතින් තේරුමක් නැහැ. ඒ කට්ටියට තමයි අර විදියට ජොබ් එක නැහැ කියලා අඬ ඉන්න වෙන්නේ. ටැලන්ට් තියෙන අයට ජොබ් තියෙනවා. ඔන්නෝමයි කතන්දරේ. AI නිසා ජොබ් නැති වෙනවද කියන එකට. ඊට පස්සේ මෙහෙමයි AI හින්දා ජොබ් නැති වෙනවා කියලා කියද්දී ඔයා හිතලා බලන්න එහෙම කිව්වම ICT කරන එක නවත්තන එකද AI ගැන මේ ඉගෙන ගන්න එක නවත්තන එකද හරි දේ. එහෙම නැත්නම් ඒක ගැන ඉගෙන ගන්න එකද කියලා. ජොබ් නැති කරන්නේ කවුද? ICT කරන උන්නේ බං AI ඩෙවලොප් කරන්නේ. මෙහෙම තමන් මේ ඩොක්ටර්ස්ලාගේ ජොබ් නැති වෙන්න පුළුවන්ද? ඉස්සරහදී පුළුවන්. ළඟ නෙමෙයි අවුරුදු 15 20 යන්න පුළුවන් ළඟ නෙමෙයි. එතකොට ඒක නැති කරේ කවුද? මේ ICT ඉගෙන ගත්තු. පොල් කඩන මිනිස්සයාගේ ජොබ් එක නැති වෙන්න පුළුවන් ICT නිසා. ඔව් වෙන්න පුළුවන් නේ බං මේ කවුරු හරි ඩ්‍රෝන් එකක් හදනවා. මොකක් හරි ඩ්‍රෝන් එකක් හරි ගෙදරින් ඉඳන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් උඩ කම්පියුටර් එකකින්. ඊට පස්සේ පේජ් එකක් හදනවා මොකක් හරි පොල් වල්ල කියලා පේජ් එකක් හදනවා. හරිද පොල් කිට්ටයක් දානවා ලස්සනට. පේජ් එකක් හදනවා පොල් වල්ල. වල්ලක් බෑව 500යි මාකටිං එකක් ගහන සුපිරියටම. උට ඕඩර්ස් එනවා ඊට පස්සේ FB එකෙන්. හරිද? මේ පේමන්ට් එක ට්‍රාන්ස්ෆර් කරන බැංක් ට්‍රාන්ස්ෆර් එකක් දාලා පේමන්ට් එක කරනවා. මූ මොකද කරන්නේ ගෙදර ඉඳන් අර ඩ්‍රෝන් එකේ පොල් කඩන සීන් එකක් තියෙනවා. ස්කෑන් කරන්න පුළුවන් පොල් ගෙඩිය. මම මේ නිකන් උදාහරණ මතක් කෙන එකක් කියන්නේ. ස්කෑන් කරා පැහිලා කියලා බැලුවා කැඩුවා. ගෙදර ඉඳන් යවනකොට යාපනයට යවුවා. මේ පොල් ටික කැඩුවා. ඩ්‍රෝන් එක ආව ගෙදර ඉඳන්. එතකොට අර මනුස්සයාගේ ජොබ් එක නැති වෙන්න පුළුවන් කවුරු හින්දාද ඒ ICT කරපින්න නේ නිකන් උදාහරණ කිව්වේ. හැම එකටම වෙන්න පුළුවන් කියලා කිව්වේ. එතකොට ICT ඉගෙන ගත්ත එයාගෙන තියෙනවද? නැහැ. අනිත් තුන්ගෙන තියෙන්නේ. මෙහෙමයි මේ එහෙම මේ ජොබ් එක කරන මිනිස්සෙක් වුණත් ICT ඉගෙන ගත්තොත් ඒ මිනිස්සයාට ඒක කරන්න පුළුවන්. මොකද ඒ පොල් කඩන කෙනා දන්නවා කොහොමද පොල් පැහිලාද බලන්නේ කොහොමද? ඒ දේවල් ටික දන්නවා. හරිද? හරි. ඊට පස්සේ ඌ AI එකක් ගහනවා ICTත් ඉගෙනගෙන ඉන්නේ හොඳට. හොඳට ICTත් ඉගෙනගෙන ඒ දේවල් දන්නවා. අයිඩියා එක තියෙනවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. මූ තනියම අර දේ කරනවා. එතකොට AI එක දාලා මොඩල් එක ට්‍රේන් කරලා මේ AI එක ට්‍රේන් කරලා ඇහිලාද බලන්නේ කොහොමද? ඒ ටික කරා කැඩුවා. ලංකාවටම දෙන්න තුන් දෙනෙක් කිරියම හරි. කරන්න පුළුවන් දෙයක් ඉතින් වෙන්න පුළුවන් නේ. අර අවසර ගන්න ඩ්‍රෝන් යවන්න පුළුවන්ද? ඒව දන්නේ මම. ලංකාව ඇතුලේ කැමති තැනකට ඩ්‍රෝන් යවන්න පුළුවන්ද? එතකොට මේ ඔය විදිය කව වෙන කවුරු හරි 500ක් දාලා මේවත් පොලිටික් කඩපන් කියලා වෙන කාගේ හරි වත්තක් පෙන්වන්න උනත් පුළුවන් නේද? ඒවා කරගන්න ඕනේ මොකක් හරි රෙජිස්ට්‍රේෂන් එකක් දාලා ඇඩ්‍රස් දාලා ඒ දේවල් එහෙම වෙන්න ඕනේ. හරි. උදාහරණයක් කිව්වේ. මම ওই දේවලුත් කිව්වේ නැත්තම් මේ තර්ක කරන්න දෙනවා සමහර කට්ටිය ඒකයි. මේ ප්‍රශ්න මාර්ග දිනවා අරකට දාන්න අපි මම උත්තරයක් දෙන්නම්. හරි. එතකොට ජොබ්ස් වල එහෙමයි. ඊට පස්සේ මේ ඩොක්ටර්ලාගේ පැත්තට ගියොත් ඩොක්ටර්ස්ලා පැත්තට ගියොත් වෛද්‍ය වෘත්තිය හරි අමාරු දෙයක්. ඒක AI එකට කරන්න පුළුවන් කොහොමද මේ ඩෙවලොප් කරලා ඒක කාලයක් යයි හරි අමාරු වෘත්තියක් ඒ සර්ජරි සිස්ටම් කරන එක.
ඒ වුණාට මම උදාහරණයක් කියන්නම් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නේ දැන්. අපි මේ නිකන් ඩිස්පෙන්සරි එකක් කියලා ගමු. ඔන්න ටවුන් එකේ තියෙන පොඩි ඩිස්පෙන්සරි එකක්. ඒකේ තියෙනවා මොකද්ද මේ තියා එකක් තියෙනවා ගිහිල්ලා ඉඳගත්තාම ෆුල් බොඩි එක ස්කෑන් වෙනවා. හරිද? ස්කෑන් වෙලා රිපෝට් එකක් එනවා. ස්කෑනින් රිපෝට් එක. හරි. ස්කෑන් රිපෝට් එක ඇනලයිස් වෙලා එනවා මෙන්න මුට තියෙනවා මෙන්න මේ ලෙඩේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ ලෙඩේට මෙන්න මේ වේට් ටික. බිල් එක එනවා එළියට. ප්‍රිස්ක්‍රිප්ෂන් එක එනවා. ගියා මේ ෆාමසි එකට දුන්න බෙහෙත් ටික ගත්තා. හරිනේ? එහෙම වෙන්න පුළුවන්. මේ දැම්ම වෙන දේවල් නෙමෙයි මම මේ නිකන් කියන්නේ මේ ICT කරන එකේ වැදගත්කම. ඔයාලට ඔළුවට යන්න. එහෙම දෙයක් වෙන්න පුළුවන් නේ. පුළුවන්. මේකෙත් ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකක්ද දැන් මූ මේ ස්කෑන් රිපෝට් එක වැරදිලා හරි ඇනලයිස් කරලා දෙන බෙහෙත වැරදිලා හරි එකෙන් මැරුණා කියන්නකො. එතකොට ඒකේ වගකීම කාටද යන්නේ කියන ප්‍රශ්න තියෙනවනේ මේ AI එක ට්‍රේන් කරපු කම්පැනි එකටද එහෙම නැත්නම් ඒක බයි කරපු නා නැත්නම් ලෙඩා මැරලා ගිය පුටද වගකීම යන්නේ. මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි. ඒවා විසඳන් මේ දේවල් වෙන්න ඕනේ. මෙහෙම වෙන්න පුළුවන් උදාහරණයක් කිව්වේ. එතකොට ජොබ් නැති වෙනවා කිව්වට ICT කරපු කෙනෙකුට මැච් එකක් ගහගන්න පුළුවන්. හරි. කොහොම හරි මැච් එකක් ගහගන්න පුළුවන්. හැම කම්පැනි එකේම ICT ඩිපාර්ට්මන්ට් එකක් එනවා. ගොඩක් ඒ වගේ තියෙනවා. ඉස්සරහට නැතිවටත් එනවා. ඒ දේ අනිවාර්යෙන් වෙනවා. ඒක නම් ෂුවර් කියනවා මේ ICT නැති කම්පැනි එකකට වඩා ICT තියෙන කම්පැනි එකක් මේ උඩින් තියෙනවා. ඉක්මනට ඒ දේ මේ දියුණු වෙනවා. හරි. දියුණුවක් තියෙනවා ඒ කම්පැනිස් වල. ඒක මම කිව්වේ. එතකොට පුතේ එච්චරයි ඒක ගැන. ඊට පස්සේ ජොබ්ස් යනවා මොනවද තියෙන්නේ? එහෙම තමයි නේද? මම මේ ජොබ්ස් ටික පෙන්වන්නම් ICT රිලේටඩ් ජොබ්ස් ටික. මෙතන තියෙනවා ICT පැත්තේ තියෙන ජොබ්ස්. software and programming jobs තියෙනවා, networking, cyber security, data and AI, business and management, cloud computing, design and digital media, IT support. හරිද? මෙතන තියෙන කීපේ මම මේක ගත්තේ මේ chat GPT එකෙන් ගත්තේ ওই ටික. එකින් එක මම මේකත් පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරිද? ඔයා කරන්න ඕනේ මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එහෙම නැත්නම් ඔයාම මේ හොයාගෙන හරි. එතකොට මෙයාගෙන් ගිහින් අහනවා chat GPT එකෙන් අහනවා software developer කියන්නේ කවුද? ඌ මොකද කරන්නේ? ඌගේ job එක මොකද්ද? පඩි කොහමද ඉස්සරහට මොනවා වෙයිද? ඔය වගේ ප්‍රශ්න ටික ඇහුවා. ඕන ප්‍රශ්න ටික ඇහුවා. network technician නම් එහෙම ඇහුවා. හරි. ඊට පස්සේ ලංකාවේ government university එකකින් මට මේ දේ ඉගෙන ගන්න පුළුවන් නම් මොකද්ද university එක? ඩිග්‍රී එක මොකද්ද? ඒ දේවලුත් අහගත්තා. හරි. හරි. කොහොම තමයි මම මේ ජොබ්ස් එකකින් එක කියන්න යන්නේ මෙන්න මේ IT support කියන ඒවා එහෙම IT support මේ තියෙන්නේ. මේවා එහෙමනම් ඉස්සරහදී මේ ගොඩාක් ඕනේ නැති මම මෙතන දැම්මා. ඉතින් නිකන් මේ දැනට ඕවත් තියෙනවා තාම මේකයි. ඕවනම් මේ AI වලින් ගොඩක් දුරට මේ අඩු වෙනවා කට්ටිය. මොකද IT support කෙනෙක් එහෙම මේ ලොකුවට ඕන වෙන්නේ නැහැ දැන්. හරි. එතකොට ඔන්නෝමයි ජොබ්ස් කතන්දරේ. තේරුණා නේද? ප්‍රශ්න මොනවද තියෙනවද දාන්න. හරි. දැන් අපි බලමු එහෙනම් මොකක්ද අර වෙබ් හැකින් කතන්දරේ කියලා. ඒකෙන් සල්ලි හම්බෙන්නේ කොහොමද? ඒ දේවල් ටික දැන් බලමු. හැකර් කෙනෙක් කියන්නේ කවුද? හැකර් කෙනෙක් කියන්නේ නරක මිනිස්සෙක්ද? නීති විරෝධී දේවල් කරන එකද? නෑ. හැකර්ස්ලා ඉන්නවා වර්ග තුනක්. හරිද? එකෙක් ඉන්නවා white hat hacker කෙනෙක්. white hat hacker. ඌ හරිද? white hat. තව එකෙක් ඉන්නවා ඌ black hat. හරිද? black hat hacker තමයි උට කියන්නේ. තව එකෙක් ඉන්නවා grey hat. හරිද? ඔන්න හැකර්ස්ලා තුන් දෙනා. හැකර්ස්ලා වර්ග තුනක් ඉන්නවා මෙන්න තුන. එතකොට අපි කවුද? අපි white hat hacker. හරි? white hat hacker කියන්නේ නීති විරෝධී දේවල් කරන කෙනා නෙමෙයි. දේවල් ආරක්ෂා කරන කෙනා. හරි? අන්තර්ජාලය තුළ දේවල් ආරක්ෂා කරන කෙනා තමයි white hat hacker කියන්නේ. අපි අන්න එයාලා. එතකොට මේ black hat hacker කියන්නේ ඔය හැක් කරන උන්. ඒ කියන්නේ ඔය මේ
නීති විරෝධී විදිහට හැක් කරලා දේවල් කරන කට්ටිය තමයි බ්ලැක් හැට්. එතකොට ග්‍රේ හැට් කියන්නේ කවුද? ග්‍රේ හැට් කියන්නේ මෙන්න මෙහෙම කට්ටිය. දැන් කම්පැනි එකක් තියෙනවා හරිද? මූ ඒ කම්පැනි එකේ සයිබර් සිකියුරිටි කරන එකෙක් හරි. මූ දවල්ට කම්පැනි ආරක්ෂා කරනවා රැට ගිහිල්ලා කම්පැනියටම කෙලින්න හදනවා මේ හැක් කරලා. දවල්ට හොඳ එකා වගේ ඉන්නවා රැට ගිහිල්ලා මොනවා හරි කරනවා. අන්න ඒ වගේ එකෙක් තමයි ග්‍රේ කියන්නේ. මේ දෙකේම එකතුවක් වගේ. හරි. එතකොට අපිට මේ දෙක වැඩක් නැහැ. මේ වගේ හිතන්නවත් එපා. හිතන්නවත් එපා. ගැන අපි මෙන්න මේක white hat hacker. හරිද? හරි. කවුද white hat hacker? එතකොට පුතේ ලෝකේ තියෙන ගොඩාක් කම්පැනිස් දැන් අපිට යාළගේ වෙබ්සයිට් එක දාලා තියෙනවා. පුළුවන් නම් හැක් කරපන් කියලා FB එකක් දාලා තියෙනවා. උදාහරණයකට ඒ හින්දා ඒකම ගමු. ඔන්න FB එක දාලා තිනවා. පුළුවන් නම් හැක් කරපන්. හරිද? හරි. එතකොට අපි මොකද කරන්නේ? අවසර දීලා තියෙන FB කම්පැනි ඒ සීන් එක ඉස්සරහට තීරුවාට අපි මොකද්ද කරන්න කියලා ඉස්සෙල්ලා මම පැහැදිලි කරලා ඉන්න. ඔන්න FB එක තියෙනවා. හරිද? අපි මෙන්න මේ FB එක හැක් කරනවා. ඔන්න හැක් කරනවා. හැක් කරනවා කියන්නේ මොකද්ද? FB මේ සර්වර්ස් වල රින්ගල අපි අතර ඔක්කොම පාලනයම සම්පූර්ණ මේ FB මෙටා කම්පැනිම පාලනය අතර ගන්නවා කියන එක නෙමෙයි. හරි. මේක ඇතුලේ තියෙන පොඩි බග් එකක් හොයන්නේ. බග් එකක් කියන්නේ මොකද්ද? මේ මෙතන දැන් ඔන්න ඉන්නවා එකෙක්. හසුන් ඉන්නවා. හරිද? හසුන් පෝස්ට් එකක් දාලා තියෙනවා. මොකද්ද දාලා තියෙන්නේ? හැපි නිව් ඉයර්. හැපි නිව් ඉයර් කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා. හරිද? ඔන්න එතකොට නිමල් කියලා තව එකෙක් ඉන්නවා. ඌ හැකර් කෙනෙක්. හරි. නිමල්ට පුළුවන් නම් කියලා මේ හැපි නිව් ඉයර් කියන එක අයින් කරලා කෑවද බං කියලා දාන්න මෙතන. කෑවද බං කියලා දාන්න පුළුවන් නම් මුගේ account එකට ගිහිල්ලා වෙන දෙයක් කරන්න පුළුවන් නම් අන්න එතන බග් එකක් තියෙනවා. හරි. හැක් කිරීමක් වෙලා තියෙන්නේ අන්න එතන. මම මේ තේරෙන්න කියන්නේ හැක් කරනවා කියන එක. හරිද? අන්න ඒ වගේ දෙයක් තියෙනවා නම් අපි රිපෝට් එකක් හදනවා. හරිද? පොඩි රිපෝට් එකක් හදලා මෙන්න මේ විදිහට ලොකුණා මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නිමල්ගේ එක කෑවද බං කියලා වෙනස් කරන්න පුළුවන් කැප්ෂන් එක. මේ ඌ දන්නේවත් නැති වෙන්න මගේ කම්පියුටර් එකේ ඌගේ account එකේ ඒ දේ කරන්න පුළුවන් මට ඌගේ පාස්වර්ඩ්වත් නැතුව. කියලා රිපෝට් එකක් හදනවා. ඊට පස්සේ රිපෝට් එක දානවා FB එකට. කම්පැනි එකට. එතකොට උන් මොකද කරන්නේ? රිපෝට් එක බලනවා. හරි අම්මට සිරි මෙහෙම සීන් එකක් තියෙනව නේද කියලා. අපිට සල්ලි ගෙවනවා. හරිද? ඔන්න ඔය දේ තමයි අපි කරන්නේ. අවුරුදු දෙකේ. හැක් කරන්න දන්නේ නැහැ නේ බං. අවුරුදු දෙක ඇතුළේ ඉගෙන ගන්න හැක් කරන්න තමයි. ඔන්න කරන දේ කියනවා. ඊට පස්සේ අවුරුදු දෙකේ හැක් කරන්න උගන්වනවා. ලයිව් ක්ලාසස් දාලා අපි හැක් කරනවා එකට. ඒ දේවල් ටික තමයි වෙන්නේ. හරි. එතකොට මම පෙන්නන්නම් මොනවද මේ එහෙම හැක් කරන්න පුළුවන් කම්පැනිස් අවසර දීපුවා මොනවද? ඒ දේවල් ටික අපි දැන් බලමු. හරි. එතකොට මෙන්න තියෙනවා Facebook කම්පැනි එක. ඒ කියන්නේ අපි මෙටා කම්පැනි එක දාලා තියෙන page එක අපි හැක් කරනවා නම් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. එතකොට අපිට හැක් කරන්න පුළුවන් මොනවද? Facebook එක, Messenger එක, Instagram එක, WhatsApp එක වගේ දේවල් ඕන එකක් හැක් කරලා මම කිව්ව විදිහට report එක දැම්මහම අපිට සල්ලි ගෙවනවා මෙන්න මේ වගේ minimum bounty එක කීයද? $500යි. මේ ඊට පස්සේ page admin disclosure 5000යි. ඔය විදිහට account එකක් ගත්තොත් වෙන කෙනෙක් account එකක් ගන්න පුළුවන් නම් අපිට 130k ඩොලර්ස්. දැක්කද? අපි ඕක මේ ගහලා බලමුද මේ ටැල් එකේ 130යි k කියන්නේ බිංදු 3න්නේ. මෙන්න එතකොට වෙන කෙනෙක්ගේ account එකක් අපිට ගන්න පුළුවන් භාග්‍යයක් හොයාගත්තොත් Facebook එකේ අපිට හම්බ වෙන ගාණ දැක්කද? මේවා ඇත්ත බොරු නෙමෙයි. මේ meta.com එකේම තමයි දාලා තියෙන්නේ. දැක්කද? හරි. හැබැයි ඔක් කරන්න ලේසිද නෑ අමාරුයි. කරන්න හරි අමාරු දෙයක්. හරි. ඊට පස්සේ මොනවද ආයේ තියෙන කම්පැනිස්? Uber එක තියෙනවා. Uber Eats දන්නවනේ මේ. එයාලගේ පටන් ගන්නවා $300.
අපිට හැක් කරන්න පුළුවන් සයිට්ස් ටික uber.com එක පුළුවන්. මේ තියෙන uberinternational.com එක පුළුවන්, ubereats.com එක පුළුවන්. ඔන්න ඔය දේවල් හැක් කරාම අපිට සල්ලි ගෙවන මොකෙන්ද? Uber කම්පැනි එකෙන්. හරිද? එතකොට Apple ලගෙත් ඔහොම එකක් තියෙනවා. Apple කම්පැනි එකෙන් මෙන්න තියෙනවා ගෙවන විදිය. මේවා ගිහිල්ලා නිකන් මේ දාලා බලන්නකො මෙතනට කොහොමද කියලා. දැක්කද මේ? ඔන්න ඔහොම තමයි හම්බෙන්නේ. හරි. හැක් කරගත්තොත් ඉගෙන ගන්න ඕනේ ওই දේවල්. හරි අමාරුයි ටිකක් එක්ස්පීරියන්ස් එකක් එනකන්. හරි. ඔන්න ඒවා. ඊට පස්සේ අපි ලංකාවේ කම්පැනිස් කිහිපයකුත් දාලා තිනවා. මෙන්න මේ bugzero.io එකේ තමයි මම මේකට දාලා නැහැ රිපෝට්ස්. කොහොමද දන්නේ පේමන්ට්ස් ගැන. මේ මේකෙත් තියෙනවා ටිකක් මේ හෙලගුරු එහෙමත් තියෙනවා මේකේ. හෙලගුරු එකේ අපිට ගෙවනවා. මේ තියෙන්නේ මේ Android app එක iOS app එක හැක් කරොත් එයාලා අපිට ගෙවනවා. හරිද? ඔය විදිහට ගොඩාක් කම්පැනිස් හැම එකම වගේ දැන් ඔය දේ දාලා තියෙනවා. අපි තව මොකක් හරි සර්ච් කරලා බලමු. මේ ඩොමිනෝස් එක බලමුද? ඩොමිනෝස් බග් හන්ටින් කියලා ගැහුවාම එනවා. එයාලගෙත් තියෙනවා මේ. දැක්කද? මේ තියෙන්නේ. මෙන්න මේවා හොයාගත්තොත් අපිට ඩොමිනෝස් එකනොත් ගෙවනවා. හරිද? ඔය විදිහට ඔයා දන්න කම්පැනිස් මේ විදිහට ගහලා බලන්න එයාලගෙත් මේ ගෙවනවාද කියලා. එතකොට ඔයා හැක් කරන්න දන්නේ නැහනේ අපි හැක් කරන්න ඉගෙන ගන්නවා. හරි නේද? එතකොට මේ කතන්දරේ ඔන්න ඕක තමයි අවුරුදු දෙක පුරා අපි සල්ලි හොයන විදිහ. එතකොට අර වගේ ලොකු ගණනක් හොයන්න පුළුවන් පළවෙනි මාසෙම බෑ. එහෙම බෑ. ඉගෙන ගන්න ඉගෙනගෙන මහන්සිලා ඒ දේ කරන්න ඕනේ. ඒ ලෙවල් එක තමයි ගොඩ දාගන්නේ. පළවෙනියෙන්ම ඒක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට මම ඇයි මේ දේ මේකට දාලා තියෙන්නේ කියලා දැන් අපි බලමු. මේ ලෙවල් ඇස්සේ ඇයි මෙහෙම එකක් කියලා දැන් බලමු. හරි. මම ඔයාලට ඉස්සෙල්ලා සිලබස් එක පෙන්නද්දි කිව්වා අපි ප්‍රෝග්‍රෑමින් පාඩම නෙට්වර්කින් එක ඔය වෙබ් ඩෙවලොප්මන්ට් ඩේටාබේස් වගේ මේ පාඩම් ටික ගැන මම ඉස්සරහදී ආයෙ පොඩි දෙයක් කියනවා කියලා. හරිද? එතකොට අපි ඉස්සෙල්ලම මෙන්න මේ දේවල් ටික කරනවා. මෙන්න මේ පාඩම් ටික A level syllabus එකේ තියෙන මෙන්න මේ පාඩම් ටික අපි කවර් කරනවා ඉස්සෙල්ලම. අපේ හැකින් වලට යන්න කලින් මොකද මේ දේවල් අපිට හැකින් වලට ඕනේ. හරිද? අපි ওই දේවල් ටික කතා කරනවා පළවෙනි මාස කිහිපේ. ඒ හින්දා පළවෙනි පාඩම දෙවෙනි පාඩම වගේ කතා කරනවා. මේ දේවලුත් ඕනේ කම්පියුටරේ මොකද්ද සීන් එක ඇතුලේ මොනවද වැඩේ කොහොමද යන්නේ කියලා බලන්න පුතේ. අන්න ඒ ටිකත් අපි මුලින් කවර් කරගන්නවා. ඊට පස්සේ මේ පාඩම් ටික බැලුවා. ඊට පස්සේ අපි හැකින් වලට එනවා. ඇයි හැකින් ඒ ලෙවල් අස්සට දාලා තියෙන්නේ? මම මේක දැම්මේ අපි අර ප්‍රෝග්‍රෑමින් පාඩමේ ඉගෙන ගන්න දේවල් අම්මැලිකමක් නැතුව ප්‍රැක්ටිකල්ස් ටිකක් කරන්න පුළුවන් හැකින් ඇස්සේ. අපි ටූල්ස් හදා ගන්නවා Python වලින්. හරි හදපු ටූල්ස් තියෙනවා. ඒවා යූස් කරන එක ගැන නෙමෙයි කියන්නේ. අපිට අර මේ ඒ ලෙවල් සීන් එක ගොඩ දා ගන්නත් එපා නේද? එතකොට ඒක ඔළුවට යන්න අපි ටූල්ස් හදනවා. හරිද? එතකොට නෙට්වර්කින් පාඩම තියෙනවා. ඒකේ දේවල් අපි ප්‍රැක්ටිකලි පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. එතකොට ඒවත් ඔළුවට යනවා හොඳට. ඩේටාබේස් පාඩමෙත් ඔය SQL එහෙම තියෙනවා. SQL ඉන්ජෙක්ෂන් කියලා එකක් එහෙම තියෙනවා හැකින් වල. ඒ දේවල් කරනවා අපි. හරිද? SQL ගැන හොඳ අවබෝධයක් එන ඔළුවට වාට මොටිවේෂන් එකක් තියෙනවා. එතකොට මොකද්ද? සල්ලි හොයන්නත් හම්බ වෙනවනේ ගාන. ඒතකොට ප්‍රැක්ටිකල්ස් ඉගෙනවා ආසාවෙන් ඒ ලෙවල් එකත් ඉගෙන ගන්නවා. ඒ ලෙවල් එකේ අනිත් පාඩම් ටිකත් හොඳට ඉගෙන ගන්න ඔළුවට දා ගන්නවා. ඔන්න ඔය දේවල් හින්දා තමයි හැකින් එකක් මේකේ ඇස්සට දාලා තියෙන්නේ. අපි අවුරුදු දෙක ඇතුලේ. හරිද? හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි වැඩ ටික යන්නේ අපේ. මොනවා හරි ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දාන්න දැන් මම මෙහෙම උත්තරයක් දෙන්නම්. දෙන්න පුළුවන් ඒවනම් නැත්තම් මේ එයාට විතරක් තියෙන ප්‍රශ්නයක් නම් මම මෙහෙම WhatsApp එකෙන් දාන්නම්. හැමෝටම වැදගත් වගේ දෙයක් නම් මෙහෙම කියන්නම්.
හරි. මේ දේම විතරක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඩිග්‍රී එකක් සහ වෙනම මොකුත් ජොබ් එකක් නැතුව. මෙහෙමයි මේ පුළුවන්. බැරි නෑ. හැබැයි ඒ දේ කරන්න එපා මොකද ඒක මේ ෂුවර් කරන්න හරි අමාරු යෝග කරනවා නම් ඩිසිප්ලින් හොඳටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම ඒවා හරි අමාරුනේ ඉගෙන ගන්නට කාලයක් යනවා ඔය හැකින්. හරිද? එතකොට තමන් මේ වෙන ජොබ් එකක් නැතුව ඕක කරනවා කියන්නේ රිස්ක් එකක් තියෙනවනේ. සමහර විට එක මාසෙන් ඔය ඩොලර්ස් 10000ක් විතර වැටෙන්න පුළුවන්. හරිද? එහෙම වෙන්න පුළුවන් මාසෙන් 10000 20000 එක මාස ඇතුලේ දෙක තුන හැක් වෙන්න පුළුවන්. සහ රිස්ක් එක මොකද්ද? මාස 3 4 5 යනකම් හැක් වෙන්නේ නැති වෙන්න පුළුවන් එකක්. එතකොට මේකේ මෙල්ලිලා හිටියොත් රිස්ක් එකක් තියෙනවා. ඔයා වෙන ජොබ් එකක් කරන ගමන් මේක හොඳට ඉගෙනගෙන මාසෙට මේ අනිවාර්යෙන් දෙක තුනක් වදිනවා කියලා ඔයාලට තේරෙනවා නම් වෙන ජොබ් එකක් කරන මං දැන් මේ A level එක ගැන හිතපරලා බං ඕවා හිතන්නකෝ මේ දැම්ම වෙන ජොබ් එකක් කරන ගමන් ඔයාලට මං කියන්නේ අවුරුද්දකින් පස්සේ වෙන ඩිග්‍රියක් එම් කරලා මම මේ අරු A level කරන්නේ නැති කෙනෙක්ද දන්නෙත් නෑ ඔක ඇහුවේ මගෙන් කමන්නේ කියන්නම් මම මේක මේ ඒ විදිහ තමයි වෙන ජොබ් එකක් කරන ගමන් මේක කරන්න ඔයාලට ෂුවර් නම් මාස අවුරුද්දක් විතර එක දිගට මාසෙට දෙක තුනක් හැක් වෙනවා නම් ඩොලර්ස් 5000 වැටෙනවා නම් ජොබ් එකක් කරන්න ඕනේ නැහැ ඉතින්. උට ඒ කියන්නේ එක්ස්පීරියන්ස් තියෙනවා හොඳ ටැලන්ට් එකක් තියෙනවා තේරෙනවා හැක් කරගන්න ගේමක් ගන්න පුළුවන් කියලා තේරෙනවා නම් නවත්තන්න. එහෙම නැතුව ජොබ් එක නැතුව මේකට බහින්න එපා. මේක කර කර ඉන්නවා කියලා ජොබ් එක අතහැරලා දාන්න එපා. මේක මෝඩ වැඩක්. හරිනේ එතකොට ඒකට උත්තරේ ඔන්න. හරි. එතකොට CH. ඔව්. තව සර්ටිෆිකේට්ස් තියෙනවා මේ කැම්පස් ය아가න්න බැරි කෙනෙක් ඉන්නවා නම් කරගන්න පුළුවන් කියලා අහලා තින්නේ. හැබැයි මේ සර්ටිෆිකේට්ස් උත් හරි ගණන් CCNA කියලා එකක් තියෙනවා. නෙට්වර්කින් සම්බන්ධ එකක්. හරිද? ඔය හැකින් සම්බන්ධ සර්ටිෆිකේට් තියෙනවා CEH. ඔය මේ ඩයලොග් එකේම මම දැකලා තියෙනවා මේ සර්ටිෆිකේට් එකයි බිට් ඩිග්‍රී එකක් මම හිතන්නේ. ඔව් බිට් එකක් මට මතක විදිහට බිට් ඩිග්‍රී එකක් එක්ක මේකයි එක්ස්පීරියන්ස් තියෙනවා නම් එයාලගේ සයිබර් සිකියුරිටි වලට ගන්නවා ඩයලොග් කම්පැනි මම මෙහෙම දැක්කා. CEH කියන්නේ හොඳ සර්ටිෆිකේට්ස් එකක්. සර්ටිෆිකේට් එකක් දැනට මොකක් වෙයිද දන්නේ නැහැ. මේ දේවල් වෙනස් වෙනවා ඉක්මනට මේ ෆීල්ඩ් එක ඇතුලේ. හරි. හොයලා බලන්න ඔයාලා මේ මොනවද සර්ටිෆිකේට්ස් මම කිව්වා දැන් ඔන්න සර්ටිෆිකේට්ස් තියෙනවා. මේ සයිබර් සිකියුරිටි වල ජොබ් එකකට යනවා නම් සර්ටිෆිකේට්ස් මෙන්න තියෙනවා. ඔයා ගිහලා ගහලා බලන්න සයිබර් සිකියුරිටි ජොබ් එකකට යනවා නම් ඕනේ සර්ටිෆිකේට්ස් මොනවද කියලා. මං කිව්වනේ තියෙනවා කියලා ගහලා බැලුවා හොයාගත්ත තනියෙන්. හරිනේ? හරි. හැමදේම උගන්නනවට වඩා හොයන්න උගන්නන එක Tamanne දෙයක් තනියෙන් ඉගෙන ගන්න උගන්නන එක තමයි මේ කරන්න ඕනේ. නැතුව හැමදේම නිකන් කියලා දුන්නාම ඔළුවට යනවට වඩා අර දේ කරාම ප්‍රැක්ටිකල් දෙයක් නෙතන. ප්‍රැක්ටිකල්ස් වලින් ඔළුවට යන ප්‍රමාණය වැඩි නිකන් තියරි ඔළුවට දානවට වඩා හරි. ප්‍රැක්ටිකල් වෙනවනේ අතන වා තනියෙන් හොයන මේ දේවල්. ඔහොම තමයි එතකොට. බිට් ඩිග්‍රී එක. බිට් කියලා ඩිග්‍රී එකක් දෙනවා. Bachelor of Information Technology. මේ ඩිග්‍රී එක දෙන්නේ කොහෙන්ද? ප්‍රයිවට් මේ යුනිවර්සිටිස් වලක් තියෙනවා. මොරටුවෙත් තියෙනවා. මොරටුව ගවර්න්මන්ට් මේ කොළඹ යුනිවර්සිටි එකේ තියෙනවා බිට් ඩිග්‍රී එක. ලොකු ගාණක් වෙන්නෙත් නෑ ඔක ලක්ෂ දෙකක් තුනක් අතර මං හිතන්නේ ඒ අතර යන්නේ එකපාර දෙන්න උනෙත් නෑ අවුරුදු 3 ඇතුලේ ඔයාලට ගෙවන් යන්න තියෙන්නේ. මේකත් හොඳයි ඩිග්‍රී එක හරිද? මෙහෙමයි දැනට අවුලක් නෑ එකේ කොහෙන් හරි මේකක් හොයාගන්න පුළුවන් ජොබ් එකක්. අවුරුදු 10ක් විතර යනකොට මේක විතරක් කරලා තිබ්බොත් මොකක් වෙයිද කියන්න අමාරුයි දැම්ම. මොකක් වෙයිද කියන්න ගොඩක් දුරට ඉතින් රිස්ක් පැත්තේ තමයි තියෙන්නේ. හැබැයි මේක හොඳයි ඩිග්‍රී එක හොඳයි. Bachelor of Information Technology ඔයාලට O level result එකෙන් උනත් යන්න පුළුවන් මේකට. හරිද? මේ ගවර්න්මන්ට් යුනිවර්සිටි මොරටුව කොළඹ යුනිවර්සිටිස් වලින් දෙනවා. මේකේ උගන්වන්නේ ඔය මේ අපේ A level එකේ තියෙන වගේ හැම එකම උගන්වනවා. මොකද ප්‍රෝග්‍රෑමින් ඩේටාබේස් නෙට්වර්කින් වෙබ් ඩෙවලොප්මන්ට් ඔය හැම එකම උගන්වනවා. හරිද? ටීචින් වගේ කරන කෙනෙකුට මේක හොඳයි. ඊට අමතරව මේ වෙන උඩට යන්න කැමති කෙනෙකුට. ඒ කියන්නේ බිට් ඩිග්‍රී එක කරනවා. හරිද? බිට් එක කරගෙන ඉවරලා පොඩි ජොබ් එකකට ගිහිල්ලා ඌ එතනින් සල්ලි හොයාගෙන ගේමක් ගන්නවා කියලා ලක්ෂ මේක
මාසෙට මේ 10ක් 15ක් ගෙවන විදිහට හදාගන්න පුළුවන් ඇති. මම හිතන්නේ කතා කරලා බලන්න ඔයා වෙන ජොබ් එකක් දැන් මං කියන්නේ මේ ඒ ලෙවල් කරලා ඉවර වෙලා අර විදිහට අමාරු කෙනෙකුට කියන්නේ මේ ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යන්නත් අමාරු කෙනෙකුට නම් ජොබ් එක කරන ගමන් ඔයාලට පුළුවන් මාසෙට හම්බෙන ගාණෙන් බිඩ් ඩිග්‍රී කරගන්නවා. හරිද? මං කියන්නේ අර මොකුත්ම දැන් මෙතන ඉන්නවා එහෙම මට මැසේජ් දාලා දෙන්නෙත් එහෙම කෙනෙක්. ඒ ලෙවල් ඉවර කරපු කෙනෙක්. එතකොට ඔයාලට පුළුවන් ජොබ් එකකට යන්න. ජොබ් එකට ගිහිල්ලා මේ බිට් එක කරගන්නවා මාසෙට 10 15 වගේ දීලා කරගන්න පුළුවන් වෙයි. කතා කරලා බලන්න නැත්නම් සෙමස්ටර්ස් විදියට ගෙවලා පුළුවන්. ඔයා කරන්නේ එතකොට ජොබ් එකෙන් හම්බෙන ගාණෙන් බිට් එක කරගන්නවා. මේක මේ ලයිව් ක්ලාස් රැයටක් තියෙනවා හරිද? රැය කරගන්න පුළුවන් ඔයාලට මේක. ඊට පස්සේ මාස්ටර්ස් එකට වගේ යනකොට බිට් එක තමයි ඉල්ලන්නේ. එක්ස්පීරියන්ස් එක. බිට් ඩිග්‍රී කරා අවුරුදු 3 හරිද? ඊට පස්සේ බිට් එකෙන් ICT කම්පැනි එකකට පැනගත්ත කොහොම හරි එතන එක්ස්පීරියන්ස් ටික හදාගත්ත මාස්ටර් එකක් කරගත්තා. අතනත් ගන්න හම්බ වෙනවා සල්ලි. ඒක මාස්ටර්ස් එකක් කරගත්තා. ජීවිතේ කොට දාගන්න පුළුවන් ඕන විදිහට ICT වලින්. හරි. හරි. ওই විදිහට තමයි එතකොට අද කතන්දරේ. ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා අපි ඒවා පස්සේ කතා කරමු. එතන ගොඩක් තියෙනවා. හරි. එතකොට අද දවසේ ඔච්චර තමයි නේද අපිට කතා කරන්න තියෙන්නේ. හරි එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ සීන් එකට සම්බන්ධ වෙන්නේ කියලා. කොහොමද සම්බන්ධ වෙන්නේ? අපි A level ක්ලාස් එකේ අර පළවෙනි පාඩම් ටික කරනවා මුලින්ම. හරිද? මම මේ පිළිවෙල කියන්නේ දැන් අපේ අවුරුදු දෙක පුරා යන වැඩ පිළිවෙල. ඔන්න අපේ A level එකේ 1 2 ඔය පාඩම් ටික කරගෙන යනවා. ප්‍රෝග්‍රෑමින් එක කරනවා. පිළිවෙල මේ කියන්නේ. ප්‍රෝග්‍රෑමින් එක කරනවා. ඊට පස්සේ නෙට්වර්කින් ඩේටාබේස් ඔය ටික කරනවා. මේ පාඩම් කරන පාඩම් ටික වෙන පිළිවෙල මේ මම කිව්වේ. ඔන්න ඒ ලෙවල් එකේ ඔය මේ ප්‍රෝග්‍රෑම් නෙට්වර්ක් ඩේටාබේස් එක ඔය ටික කරනවා. තව මෙතෙන්ට කීයක් ඇඩ් වෙනවා. ම්ම් ඔව්. ඊට පස්සේ අපි කරනවා හැකින් එකට එනවා. හැකින් මෙතන වෙබ් ඩෙවලොප්මන්ට්. මොකක්ද අමතකුනේ කියලා. ඔය වගේ කීපයක් කරනවා හරිද? ඊට පස්සේ හැකින් එකට එනවා අපි. මේකේ මෙන්න මේ සෙට් එකේ ප්‍රැක්ටිකල්ස් ටිකත් අරගෙන මෙතනට එනවා. හරිද? හැකින් එක කරන ගමන් ඒක කරන්නේ ක්ලාසස් දවස්වල නෙමෙයි. ක්ලාස් දවස් 4ක් තියෙනවනේ මාසෙට. ඒ දවස් 4 මේක කරන්නේ නැහැ. හරිද? ඒක වෙනම දවසක් අපි දාගන්නවා. මම ෆ්‍රී කියලා නේ කිව්වේ මේක. මේක සල්ලි ගන්න ෆ්‍රී කරන්න මම. හැකින් එක. ඒ හින්දා ඒකට වෙනම දවසක් දානවා. මේ ක්ලාස් දවස්වල මේ ක්ලාස් දවස් 4ට අමතරව තව දවස් 3-4ක් මාසෙට වැටෙනවා. ඒක අපි මෙන්න මේ හැකින් එක කරනවා. ඒ ගමන් අපේ A level සිලබස් එකත් යනවා මේ පැත්තේ. හැකින් එකත් යනවා A level එකත් යනවා දිගටම. හරි. මේකෙන් ඔයා ගානක් හොයාගන්නවා. මේකෙන් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඔයාට. මේ A level සිලබස් එකත් කව වෙනවා. වැඩේ යනවා ලස්සනට. හරිනේ? හරි. ඔය විදිහට තමයි දිගටම අවුරුදු දෙකම යන්නේ. ඊට පස්සේ මෙන්න මේවා අතරතුර පාඩමෙන් පාඩමට මේ හැම එකේම පාඩමෙන් පාඩමට ප්‍රශ්න අපි කතා කරනවා. ඒ පාඩමට අදාළ ප්‍රශ්න කතා කරනවා. ඒ පාඩමෙන් පාස් පේපර්ස් වල ආපු ප්‍රශ්න ටික කතා කරනවා සහ අනුමාන ඒවා කතා කරනවා. ওই විදිහට තමයි අපේ අවුරුදු දෙක යන්නේ. හරිද? එතකොට ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. 2028 කට්ටියට සම්බන්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද? ඔයා මට මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නේ. ඒකත් ආයි ලොකු දෙයක් නෙමෙයි. මම ආය නම්බර් එක කියන්නම්. 0.6යි 122යි 38යි 68 මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න මං ජොයින් වෙනවා කියලා. එතකොට මම සම්බන්ධ කරගන්නවා ඔයාව ක්ලාස් එකට. හරිද? හරි.
මේකට මැසේජ් එකක් දැම්මම මම ක්ලාස් එකට ජොයින් වෙනවා කියලා මම සම්බන්ධ කරගන්නවා. හරිනේ වැඩේ එතකොට. හරි. එතකොට ඔන්න ඔහම තමයි අද දවසේ කතන්දරේ සහ අවුරුදු දෙක අපි යන්නේ කොහොමද කියන කතන්දරේ. ම්ම් අපි ක්ලාස් එක ඇතුලේ මේවා විතරක් නෙමෙයි කතා කරන්නේ. ඉස්සරහා ලෝකෙ මොකක් වෙයිද කියලා කතා කරනවා. අවුරුදු දෙක පුරාවටම අපි පේනවනේ මේ ජොබ්ස් නැති වෙනවා, ICT වලින් මේ එක එක සීන් වෙනවා. ඔය හැමදේම කතා කරනවා. දැන් මේ යුද්ධ ඇතුළෙත් ICT තියෙන හැකින් අර කවුද මේ ඉරානයේ නායකයෙක් ඝාතනය කරා නේද? ඒක කරේ කොහොමද? මේ හැකර්ස්ලා ඒකත් හැකර්ස්ලා කරපු වැඩක්. ඌ මොකද කරේ? අර ඉරානයේ නායකයා යන විනාඩියක් දෙන්න. ඉරානයේ මේ නායකයා යන එන තැන් ඔක්කොම CCTVs වලින් බැලුවා. හරි. ඒ විදිහට තව එක එක ක්‍රමවේද වලින් අරූ යන තැන් ඔක්කොම ට්‍රැක් කරගත්තා. හරිද? තනි වෙනකන් ඉඳලා දුන්න ෂොට් එක. කවුද කරේ? හැකර්ස්ලා. සයිබර් සිකියුරිටි වගේ ෆීල්ඩ් එකක් නැති වෙයි කියන්න බෑ හින්දා. මොකද AI කෙනෙක් දැම්ම කියන්නකො සිකියුර් කරන්න කවුරු හරි මේ වෙබ්සයිට් එක. එතකොට AI ව හැක් කරන්න බැරිද? පුළුවන්. මෙහෙම එකක් තියෙනවා. හරි. AI වුණත් හැක් කරන්න පුළුවන්. එතකොට සයිබර් සිකියුරිටි හැකින් වගේ දේවල් නැති වෙයි කියන්න බෑ. මුළු ලෝකෙම මේ AI අතර පත් වුණා කියන්නකො. හැමදේම AI පාලනය කරන්න ඊට පස්සේ මේ රොබෝස්ලා හදාගෙන උන් පාලනය කරනවා කියන්න. එතකොට උන්ගෙත් අඩුපාඩු තියෙන්න පුළුවන් මේ ඕනම සිස්ටම් එකක් 99ක් ප්‍රොටෙක්ට් කරත් අනිවාර්යෙන් එකක් ඉතුරු වෙනවාමයි 100%ක් කරන්නටම බෑ මේක 100%ක් කීයරවත් ප්‍රොටෙක්ට් කරන්න බෑ සිකියුර් කරන්න බෑ අනිවාර්යෙන් එකක් හරි ඉතුරු වෙනවාමයි. ඒකනේ මේ උච්චර ලොකු මේ Google කම්පැනි එකෙන් Facebook එකෙන් වගේ වුණත් හැක් කරපල්ලා කියලා දාලා තියෙන්නේ ඒකනේ. ඔච්චර ගණන් වගේ තියා මේ දාලා තියන්නේ ඇයි 100 ඔච්චර ලොකු කම්පැනි වුණත් ලෝකෙ උඩින් ඉන්න කම්පැනි එකක් වුණත් මේකේ දාලා තියෙන්නේ මෙන්න මේ 100ට එක තියෙනවා කියලා උන් හැමෝම දන්නවා කීයරවත් මේක කම්ප්ලීට් කරන්නම බෑ හරිද කම්ප්ලීට් කරන්නම බෑ ඒ හින්දා සයිබර් සිකියුරිටි හැකින් වගේ ෆීල්ඩ් එකක් නැති වෙන්නේ නැහැ අවුරුදු 15 20 වගේ බලලා මං කිව්වේ දේවල් වෙනස් වෙන්න පුළුවන් AI මනුස්සයා තරමටම දියුණු වෙනවා කියලා කතන්දරයකුත් යනවනේ නේද 15 20 30 40 වගේ ඇතුළත නම් මෙහෙම මේ සයිබර් සිකියුරිටි වලට හැකර්ස්ලාට වෙන්නේ නැහැ අනිත් මේ ජොබ් එක නැති වෙන්නේ නැහැ හැබැයි අමාරු වෙනවා AI වලින් පොඩි පොඩි ඔය මේ පොඩි පොඩි බග්ස් ටික වහලා දානවා හරිද මිනිස්සු තනියෙන් කරලා මේ කීයක් හරි හොයාගත්ත බග්ස් තියෙන අර මං කිව්ව report එකක් දානවා කියලා අන්න ඒ වගේ ටික AI වලින් කරනවා හරි AI වලින් මේ ටික කරනවා එතකොට අමාරු දේවල් තමයි ඉතුරු වෙන්නේ මිනිස්සුන්ට ඒ අමාරු දේවල් මිනිස්සු මේ කරනවා මිනිස්සු වැඩේ කරද්දී AIව යූස් කරන ටූල් එකක් විදියට AI ගෙන් ප්‍රශ්න අහනවා AI යූස් කරගෙන හැක් කරගෙන යනවා හරි එතකොට මෙන්න මේ පොඩි ඒවාට ගෙවනවට වඩා අර ලොකු එකට ගෙවන ගාණත් වැඩි ඔයාලා දැක්කනේ මේ කොහොමද ගෙවන්නේ කියලා ඒවා නේද එහෙම තමයි එතකොට මේ හැකින් ෆීල්ඩ් එක ගමනක් යන්න පුළුවන් මේකේ නම් අනිවාර්යයෙන්ම දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න තියෙන්නේ කොහොම තමයි ඉතින් එහෙනම් අපි ක්ලාස් එකෙන් තමයි ආය හම්බෙන්නේ. ඒ කියන්නේ අපි පළවෙනි දවසේ level ICT ක්ලාස් එකේ පළවෙනි දවසෙන් තමයි අපි ආය හම්බෙන්නේ. ඒක පටන් ගන්නෙ මම ලබන මාසයේ මුල පටන් ගන්නම් කියලා තමයි ඉන්නේ. දැන් මේ රිසල්ට්ස් එනකන් ඉන්නේ මේ O level. ගිය අවුරුද්දේ උඹලා ගිය අවුරුද්දේ මේ ගිය ආත්මේ නේ O level ලිව්වේ. මම දැන් මේ සෙෂන් එක කරන්න ඉතින් රිසල්ට්ස් ආවම රිසල්ට්ස් එනකන් ඉන්න හිටියොත් එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. ඒකයි මම දැන් ඔය කරලා දැම්මේ මේක. රිසල්ට්ස් ආවහම ලබන මාසේ මුල කරන්නම් කියලා තමයි පටන් ගන්න තමයි ඉන්නේ. හරිද? එහෙම ආවේ නැතත් මම මුල පටන් ගන්නවා අනිවාර්යෙන්. දැන් මේ ගොඩක් කල් යනවා නැත්තම්. කල් ගියා කියලා මේ ඒක අරහෙන් දෙන්නේ නැහනේ. දැන් මේ අගෝස්තු තියෙන එක්සෑම් එකටත් ඒක අර මාස 3ක්ද කොහොද අඩු වෙන්නේ ඔක තියෙන්නේ දැන්. නේද? එතකොට අපි මේක පටන් ගමු වැඩේ දැම්ම. ලබන මාසේ මුල පටන් ගමු එහෙනම්.
ඒ ලෙවල් ක්ලාසස් ලබන මාසේ මුල පටන් ගන්නවා. ඒ අතර හැකින් එක යනවා ඊට පස්සේ මාස පළවෙනි මාස 3-4 ගියාම අර පාඩම් ටික කව වුණාම අපි හැකින් එකටත් එනවා. අන්න ඒ එතකන් කව වෙනකන් නිකන් ඉන්න හැකින් එක යනවා. ඒක අර මේ සයිබර් සිකියුරිටි ගැන බේසික් ටික ඒ දේවල් අපි කතා කරනවා. අර පළවෙනි දෙවෙනි පාඩම් යන ගමනුත් වෙනම සීසන්ස් දාලා හරි. එතකොට ලබන මාසේ මුල ක්ලාසස් ටික පටන් ගන්නවා. හැකින් එක යනවා අර විදියට. ඔව් එහෙම තමයි. එහෙනම් කට්ටිය ජොයින් වෙන්න ජොයින් වෙන අය මට මැසේජ් එකක් දාන්න ජොයින් වෙනවා කියලා මම ඊට පස්සේ ඒ වැඩපිළිවෙල වෙන විදිහ කියන්නම්. හරි එහෙනම් අද දවසේ ඔච්චරයි එහෙනම් හැමෝටම ජය වේවා.